මේක ළමයෙක් කියලා දෙන අපි නම් කියන්න ඕනේ නැහැ. O level result එක නිසා girlfriend නැති වුණා සර්. යකෝ මාර girlfriend කෙනෙක් නෙවෙයි. කවුද ඒ girlfriend? විභාග කොමසාරිස්ගේ දුවද යාළුලා හිටියේ නෑ නේද? දැන් ඔය පුතේ ඔබ ඔය A level පාස් වුණොත් සමහරට එන්න පුළුවන්. ඒ වෙලාවම අම්මලා කියන්න පුළුවන් එයාලගේ අම්මලා ඒ කාලේ ඔයාලා පොඩි ඉනේ තේරුමක් නෑනේ පුතේ ඒකයි අපි ඔහොම කිව්වේ කියලා. ලස්සන ප්‍රතිචාරයක් දීලා නැගිටලා යන්න නේද? අර බොයිස් කියලා දාන මියුසික් එකක් තියෙන. ආන්න ඒක පිටිපස්සෙන් ප්ලේ වෙන්න ඇරලා ගැම්මට අර අපේ O level ප්‍රශ්නේ ආපු කොල්ලා ඒ level වලත් ඒ වගේ ප්‍රශ්නයක් ආයේ අයියේ. නැත්තම් ප්‍රතිඵල ආවහම එයා ජපුරේ. මං කුඹුරේ. හරි. ඔයාලගේ පාසල් ජීවිත අවසානය වෙගෙන එනවා. ඒ කියන්නේ ඔය සුදු ඇඳුම් ඇඳලා උදේ නැගිටලා නේද? කොහොම හරි ඉස්කෝලේ ගිහිල්ලා ඔය යාළුවෝ තම්බෙලා ඉස් පීරියඩ් වල බජව් දාලා ඔය ඔක්කොම කරලා ඒ සේරම චූටි මේ තරම් මෙන්න මේ තරම් විතර කාලේ ඉඳලා ඔය සයිස් කාලේ වෙනකන් ඒ ගියපු නේද? තනිකරම ශිෂ්‍යයෙක් නේ වගේ ජීවිතේ මෙච්චර කාලයක්. මුළු ජීවිතේම ශිෂ්‍යයෙක් මෙච්චර කාලයක්. ඕක අවසන් වෙන්න තව මාස කිහිපයක් ඇති. මම අර නිතරම ළමයින්ට කියන දෙයක් 13 වසරට ආවහම පාසල් ජීවිතය කොහොම ගත කළත් කමක් නැහැ පසුගිය අවුරුදු. ඔයාගේ O level ශිෂ්‍යත්ව ඒවන වැඩක්ම නැහැ. 6 7 මොකද කරේ? ඔය 9ේදී සෞඛ්‍යයට ලකුණු කීයද? 10ේදී ගණිතයට කීයද? නේද? 6ේදී දෙමළ වලට මොකද උනේ? අම්මා එක්කන් ගියා දවසක් ගණිතයට ලකුණු නැහැ කියලා. ඔය සේරම ටික ඇත්තටම වැඩක් නැහැ. හැබැයි A level හරියට කරගත්තොත්. එහෙම කරොත් නම් වැඩක් තියෙනවා අර ටික. හරි. ඒ නිසා A level අපි හරියටම කරගත්තොත් අවසාන නැවතීමේ තිත මේ වැඩේ ඔය පරණ අපි අතීත කරපුව වැඩක් නැහැ. ඔයාලට මම මේකට ඔප්පු කරන්න සාධකයක් කියන එකම එක දෙයක් 2010 වසරේදීත් අපේ ඉස්කෝලේ ඔක්කොගෙම වගේ යන්න වුණා පන්තියේ හේරගෙම ගණිතයේ ලකුණු මත ලිස්ට් එකේ ගෙන්නපු තාත්තලා ලිස්ට් එකේ අපේ තාත්තත් හිටියා 10 වසරේ. හරිද? දැන් අපේ සර් නම් මාර වැඩේ නේද? 10 වසරේදී 10 වසර කියන්නේ මේ ලොකු කාලෙනේ. හරි අවුරුදු 15. ඒ ලෙවල් කියන්නේ 19 නේ. හරි. එතකොට 10 වසරේදීත් මේ ලකුණු අඩු කියන්නේ මේ 33ක් ගත්ත අය නෙමේ 15ට අඩු අය. හරිද? ඕ නිකන් මේ 15ට අඩු කියන ළමයි මෙලොව රහන්නේ නෑනේ. හරිද? කොහොම හරි B එකක් ගත්තා O level වලට එනකොට ඊට පස්සේ කොහොම හරි ගේමක් ගහලා මේ රෝලක් ගහලා එහෙම වෙලා විද්‍යාව දෙකටම ඔව් විද්‍යාව ළමයි. විද්‍යාව නම් භූත ලියන්නේ කාලේ. දැන් නම් හරි ආසයි උනට මල භූත ලියන්නේ 2012 රජයෙන් දුන්නා මෙහෙම කියනකො මට විද්‍යාවේ වල තියෙන 100ක් නේ ඕලෙවල් දැන් මෙතන නැති ඒ තියෙන සමහරට ඊට වඩා තියෙන මේ දැන් 100ක් යා හොඳයිනේ සර්වර් තියෙන්නේ කියලා යකෝ රජයෙන් දුන්නා 2012 ලකුණු 19ක් හැමෝටම ලංකාවටම මතක් ඔයාලා දන්නේ නැති ඇති මේ ඔයාලා පොඩි ඇති ඇයි ඒ පේපරේ ලීක් කළා මුළු ලංකාවටම දුන්නා බන්දුල ගුණවර්ධන හිටියේ ඇමති අධ්‍යාපන ඇමති ඔක්කොම දුන්නා ඒ දීලත් 35 මට කීයක් තියෙන 100 එකක් යන්තම් 55 කියන මං කී තරම් තියෙන ලකුණු 30ක් විතර නේද 35ක් විතරනේ ඒ කියන්නේ අර අතීතේ ළමයි මම දක්ෂත් නෑ අම්මලවත් එක්කන් ගියා ඉස්කෝලේ හැබැයි ඒ ලෙවල් වැඩේ කරගන්න හම්බුණා මට පුළුවන් නම් ඔය අතීතේ ඔයා දක්ෂ වුණත් නැතත් වැඩක් තියෙන ඉවරේ අවසන් කරපු අවසානේ හරි හැමෝටම අර එන්ඩින් එක තමයි මතක තියෙන්නේ ෆිල්ම් එකක් බැලුවහම මොකද්ද මතක තියෙන්නේ පටන් ගත්ත විදියද මැදද නෑ අවසානේ තුෂ්ටිම් භූත වෙලා කට්ටිය තප්පරයක් විතර බලන් ඉඳලා නම් ටික යනකොට ආයෙ නැගිටලා යන්නේ අවසානෙට බය වුණා හරි අවසානේ තමයි පුතේ ලස්සනට තියෙනවා ඒ නිසා මම මේ කියන්න ආවේ චූටි දෙයක් හරි අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද අනිවාර්යෙන් A level ඉවර කරගන්න එක ලස්සනට කරන්න ඕන හරි තේරෙනව නේද මේක ළමයි කියලා දෙන අපි නම් කියන්න ඕනේ නැහැ O level result එක නිසා girlfriend නැති වුණා සර් යකෝ මාර girlfriend කෙනෙක් නෙවෙයි කවුද ඒ girlfriend විභාග කොමසාරිස්ගේ දුවද යාළුලා හිටියේ නෑ නේද එහෙම කොහොමද ෆේල් වෙච්ච ළමයෙක් අපේ පුතාට දෙන්න බෑ හරි එයා මැත්ස් කරන්නේ දැන් මැත්ස්ලු කරන්නේ හරි ආයෙ ගොන් වැඩ නෑ හරි දැන් ඔය පුතේ ඔබ ඔය A level පාස් වුණොත් සමහරට එන්න පුළුවන් ඒ වෙලාවම අම්මලා කියන්න පුළුවන් එයාලගේ අම්මලා ඒ කාලේ ඔයාලා පොඩි ඉනේ තේරුමක් නෑනේ පුතේ ඒකයි අපි ඔහොම කිව්වේ කියලා ලස්සන ප්‍රතිචාරයක් දීලා නැගිටලා යන්න නේද අර බොයිස් කියලා දාන මියුසික් එකක් තියෙන ආන්න ඒක පිටිපස්සෙන් ප්ලේ වෙන්න ඇරලා ගැම්මට නේද ඒ ලෙවල් රිසල්ට් එක ආවට පස්සේ හරි ඉතින් කොහොම හරි මේ නැවතීමේ තිත හරියට තියාගන්න හරිද ඒක හරියට තියාගන්න මොකක්ද නැවතීමේ තිත A level හරි අපි එමු ගාන හදන්න